අනේ අපේ හිච්චා අහිංසක ඉල්ලීමක් කරන්න මව්තුමිය කෝල් එක ඉවර වෙනකන් බලන් ඉන්නවා. මව්තුමියනි මට ක්‍රිකට් පිත්තක් මිලදී ගැනීමට රුපියල් 2000ක් දෙනවද? මොකක්? ඕව ගන්න මං ගාව සල්ලි නෑ. ගිහින් තාත්තගෙන් ඉල්ලගන්න. ඉතින් පියතුමා ඉන්න පිට රටනේ. ඉතින් කෝල් කරපු වෙලාවක ඉල්ලගන්න. අනේ මව්තුමිය පිටත්ව යනවා. හිච්චා දුක් මුසුව බලාගෙන හිටියා. පියතුමනි මට ටැප් සෙන්ඩ් එකෙන් 2000ක් එවන්න පුළුවන්ද පිත්තක් මිලදී ගන්න? මොකද්ද? ගිය සතියේ තම්මට සල්ලි දැම්ම නේද? මොකද්ද ඒකට උනේ? මව්තුමිය මට ඒවා දෙන්නේ නෑනේ. නෑ. ඔහොම සල්ලි නාස්ති කරන මම ගාව සල්ලි නේ. මොකක් හරි කරගන්න. අනේ පියතුමනි. නෑ දැන් එකපාරක් කිව්වනේ. අද කාලේ පොඩි උන්ගේ ඕක තමයි ප්‍රශ්නේ. කිසි වගකීමක් නෑ. අපේ කාලේ නම් අපේ අම්බලෙන් අපි ඔහොම සල්ලි ඉල්ලුවේ නෑ. ඒ කාලේ ඉස්කෝලේ යන්න විතරක් අපි කිලෝමීටර් 5ක් 6ක් පයින් ගියා. ඔයාලට කොහොම තේරෙන්නේ නෑනේ අපි මේ සල්ලි හම්බ කරන කන කට්ට. ඔහේ වියදම් කරනවා. මං ඔයාට සල්ලි අතපත ගන්න දෙන්නේ ඔයා හරි වයසට ආවට පස්සේ. වගකීමක් ගන්න පුළුවන් කියලා මට තේරුණාට පස්සේ. මට තේරෙනවා පියතුමනි. ඔයා උදේ හවස අපි වෙනුවෙන් මේ මහන්සි වෙන්නේ. මට තේරෙනවා සල්ලි හොයන එක එච්චර ලේසි දෙයක් නෙවෙයි කියලා. මම මොනවා හරි කරගන්නම්. අයියෝ මේක බලන්නේ කොහොමද? ඉච්චා මම රට ගියාට පස්සේ උඹ සෑහෙන හැදිලානේ. ඔන්න ඔහොම තමයි වගකීමකින් වැඩ කරන මිනිස්සු කතා කරන්නේ. It was at this moment that he knew he f***ed up. වගකීමක් ගන්න දන්න මිනිස්සු ඒ විදිහටද කතා කරන්නේ? නැතුව ඔහොම තමයි. අනේ එහෙනම් මට දැන් 2000ක් ගන්නකෝ. ඈ